ඔයාලා දන්නවද Facebook group එකක් හදාගන්න විදිහ? එහෙනම් ඒකට තමයි අද මම කියලා දෙන්න හදන්නේ. ගොඩාක් අයට වැදගත් වෙන දෙයක් තමයි Facebook group එකක්. මේකෙන් ඔයාලට පිටරට උනත් ටාගට් කරලා ඔයාගේ post එකක් share කරන්න උනත් පුළුවන්. ඉස්සලම යන්න ඔයාගේ මෙන්න මේ තියෙන Facebook එකට. හරි. මේ විදිහට ගියාට පස්සේ උඩම තියෙනවා ඉරි කෑලි තුනක්. ඉරි කෑලි තුන ගාව ටච් කරගන්න. ඊට පස්සේ ඔම ටච් කරගත්තට පස්සේ ඔයාලට පෙන්න මේ පැත්තේ group කියලා එකක්. හරි. එතන එහෙම ටච් කරගන්න. හරි. මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයාලට තියෙන උඩම ධන ලකුණ. ඒ කියන්නේ එකතු කිරීම වගේ කොටයක් එහෙම කිව්වොත් තමයි මම හිතන්නේ නිවැරදි සමහර කටට තේරෙන්නේ නැහැ, සමහර කට තේරෙනවා. එතන ඔබන්න. හරිද? හරි. එතන එබුවට පස්සේ මෙතන පෝස්ට් දාන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට අලුත් group එකක් හදාගන්න පුළුවන්. අපිට දැන් ඕනේ අලුත් group එකක් හදාගන්නනේ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා create කියලා තැනක්. හරි. එතන එහෙම ටච් කරගන්නවා. ඊට පස්සේ දැන් ඔයාට ඕනේ ඇත්තටම ලංකාවේ ගන්න නෙමෙයි group හදන්න නම් ගොඩක් පිටරට තමයි හදාගන්න ඕනේ. හරිද? දැන් මෙතන ටයිප් කරගන්න පුළුවන් ඔයාට පිටරට නමකට දැන් UK වලට නැත්නම් කැනඩා වලට ඒ ටාගට් කරලා ඔයාට හදාගන්න පුළුවන්. මම ඔයාට දල වශයෙන් තමයි මම දැනට පෙන්නන්නේ. මම දැනට මෙතනින් විතරක් දාගන්නවා නිකන් normal දාගන්නවා ඉංග්‍රීසි නමක්. හරි ඊට පස්සේ මම මෙන්න මේ විදිහ නමක් ගහගත්තා. ඊට පස්සේ ඔයාට අනිවාර්යයෙන් මෙතන public තියෙන්න ඕනේ. හරිද? මෙතන public තියෙනවනේ මේක public තියෙන්නේ. ඒකත් ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ මෙතනින් තියෙන යටින්ම තියෙනවා create කියලා. යට මෙතන නිල් පාට බටන් එක. හරි ඒක මේ විදිහට ඔයාලා ටච් කරගන්න. හරි. දැන් මේ විදිහට ගියාට පස්සේ ටිකක් වෙලා යනවා. හරි. ඊට පස්සේ නම මෙහෙම හැදිලා තියෙන්නේ. දැන් ඔයාලට මෙතන පහලින් තියෙන කට්ටියට ඕන ඉන්වයිට් කරන්න පුළුවන්. ඔයා මේක ඔයාලා ඉන්නේ ඔයාගේ කට්ටියනේ ඉන්නේ. ඒතර ඔයාලට ඉන්වයිට් කරන්න පුළුවන්. මම මේක ඉන්වයිට් කරන්න යන්නේ නැහැ. මම මෙතන ඉන්වයිට් එකට ටික් එකකුත් දාලා තියාගන්නවා. හරි. හරි ඊට පස්සේ උඩම තියෙන next button එක මේ විදිහට touch කරලා දෙනවා. හරි දැන් ඊට පස්සේ යටින්ම තියෙනවා නිල් පාට button එකක්. ඒකත් මේ විදිහට touch කරගන්නවා. හරි. එතනත් ඕන. ඔයාලට මෙතන type කරගන්න පුළුවන් ඉංග්‍රීසි. මම මේක type කරගන්නේ නැහැ. මේක මම ඔයාලට පෙන්නන්න ඕනි නිසා. මෙතන ඕන නම් ඔයාලා type කරගන්න පුළුවන්. ඊට පස්සේ නැත්තම් උඩින් close කරගන්නත් පුළුවන්. හරි නැවතත් යටින් next කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලට මෙතනත් එහෙමයි. හරිද? ඊට පස්සේ එතනත් ඕන නම් මේව කරගන්න පුළුවන්. ඕන මම ඉතින් ඉවර වෙලා තියෙන ඉඳන් done දෙනවා. හරි. දැන් මගේ මෙතන මේක හැදිලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙයාලා කියලා තියෙනවා මෙන්න මේව ටිකක් ඒ ටික ඔයා create කරගන්න තියෙන්නේ. හරිද? ඔයාට ඕන නම් මෙතනින් invite කරගන්න පුළුවන් ඒ සම්බන්ධ මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාට ඕන නම් මෙතන photos. හරි ෆොටෝස් එකකුත් අපි මේ විදිහට අප්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතනින් ගිහින් මම මේ දේවල් දාන්න යන්නේ නැහැ. ඔයාලට ඕන නම් ඒ ටිකත් බලාගෙන කරන්න පුළුවන්. හරි එහෙනම් මේ වගේ අලුත් දේවල් බලන්න ඕන නම් අපිව ෆලෝ කරලා තියාගන්න. එහෙනම් මේ වගේ දේවල් බලන්න අපිව ෆලෝ කරලා තියාගන්න වගේම තවත් අයට බලන්න ෂෙයා කරලා තියාගන්න.